ජයහෙල ජාතික පාසල් ප්‍රධාන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම දුරංගි ඔපයංගා. පුවත් සංස්කරණය නිරෝමා ලක්මාලිනිය. ප්‍රථමයෙන් යොමු පුවත් සිරස්තල වෙත. හදවතේ සදා නොමැකෙන ගුරුතරුව ඔබය රජවෙන. දිලුණු පොසොන් සඳින් ජයහෙලම නිවුණා පැතින්. සාමාන්‍ය පෙළ විභාගයේ සමත් ජයහෙල විශිෂ්ටෝ රැසක්. ජයහෙලින් සරසවියට නවක සිසුන් විදු පියසට. ඉංග්‍රීසි නාට්‍ය තරඟාවලියෙන් අනුශූරතාවය දිනු ජයහෙල සිසුන්. එසේනම් යොමුවෙමු සවිස්තරාත්මක පුවත් විකාශනය වෙත. වසර 31ක් පුරාවට සිය දැනුම අත්දැකීම් ප්‍රඥාව තුළින් ජයහෙල මාතාව දිනෙන් දින බැබළු උපුල් ගුරු පියාණන් 2026 6/15 වන දින අප පාසලෙන් නික්ම ගිය අතර ඒ වෙනුවෙන් උපහාර උළෙලා විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස මෙන්ම තවත් ශ්‍රේෂ්ඨ ගණනාවක් ඔස්සේ විද්‍යාලය වෙනුවෙන් ඉමහත් සේවයක් කළ ඔබතුමාට තව තවත් සිය වෘත්තීය ජීවිතය බැබරීමට මේ ජයහෙල පුවත් අංශයෙන් එක් කරන හෘදයාංගම සුභාශිංසනයයි. උතුම් වූ පොසොන් පොහොය දිනයට සමගාමීව පොදින වැඩසටහනක් විද්‍යාලය තුළද ක්‍රියාත්මක විය. ඒ අනුව ආමිස ප්‍රතිපත්ති පූජා ප්‍රමුඛ කොටගත් ඒ වැඩසටහන උදෑසන සීල සමාදයන්ෙන් ආරම්භ වුණු අතර ධර්මදේශනා සුමధుර කවි බණ සහ භක්ති ගීත ආදීන් ජයහෙල විදුපියසම සුපහන් විය. ආධ්‍යාත්මික ප්‍රවර්ධනයේලා වැඩසටහන සඳහා දායක වූ සියලු දෙනාටම අපගේ කෘතඥතාවය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් විශිෂ්ට සාමාර්ථ සහිතව එම කඩයිම ජයගත් අපම සහෝදර සහෝදරයන් විද්‍යාලීය කීර්තිය තව තවත් ප්‍රචුර කරන්නට සමත් විය. එහිලා ඒ සාමාර්ථ 8ක් සමගින් බී සාමාර්ථයක් ලබාගත් ආර්.පී. රන්දන මිත්පින් රාජකරුණා සහ එම්.ජී. මියුරු හර්ෂණ එසේම ඒ සාමාර්ථ 7ක් සහ බී සාමාර්ථ 2ක් හිමි කරගත් යූ.ජී. පන්සල් බණ්ඩාර සහ කේ.ජී. අනුත්තර සේවන්දි ඇතුළු සියලු සොයුරු සොයුරියන්ට අපගේ උණුසුම් සුබ පැතුම් එක් කර සිටින්නෙමු. ජයහෙලින් සරසවියට යන තේමා පාඨය ප්‍රමුඛ කොටගත් 12 ශ්‍රේණියට නවක සිසුන් පිළිගැනීමේ උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් 2026 7/9 වන දින පැවැත්විණි. 2026 7/3 වන දින සිට 9 වන දින දක්වා සමුක පරීක්ෂණ වලින් තෝරා ගනු ලැබූ සිසු සිසුවියන් 82ක් මෙවර අප උසස් පෙළ අංශයට සුදුසුකම් ලැබූ අතර තේමා පාඨය යථාර්ථයක්ම වී සරසවි සිහිනයෙන්ම කඩයිම ජය ගැනීමට එක් කරන හෘදයාංගම පැතුම මෙලෙසින් දිගහැරෙනු ඇති. 2026 7/10 වන දින කුඹල්ල විද්‍යාලයේ පැවැත් වූ කලාප ඉංග්‍රීසි භාෂා තරඟාවලියේ නාට්‍ය අංශයේහිලා අනුශූරතාවය දිනා ගැනීමට අප විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශක්‍යතාවය හිමි විය. ඒ අනුව සිය රංගන සහ ඉංග්‍රීසි භාෂා කුසලතා ගම්‍ය කළ සිසු සිසුවියන්ට ඒ සඳහා මාර්ගෝපදේශන සැපයූ සමීරා ගුරුපෑණියන්ට සහාය දුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා ඇති. එසේනම් අද දිනට ජයහෙල පුවත් විකාශය මෙලෙසින් අවසන්. නැවතත් හමු වෙමු පුවත් මැදිරියේ සිට.